මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. සිරි දළදා වන්දනාවේ රාජකාරිවල තමයි මේ දවස්වල ඉන්නේ. හැමදාම උදේට ගෙදරින් පොඩි බත් ගෙඩියක් බැඳගෙන උදේම ගෙදරින් පිටත් වුණාම වන්දානවේ එන බැතිමතුන් එක්ක තෙරපිලා රාජකාරි කරලා බස් වලත් රස්ති අද වෙලා ගෙදර එනකොට රැබෝ වෙනවා. කවදාවත් කටින් නොකිව්වත් තාත්තගේ මූණෙන් පෙනුන තෙහෙටුව, කුණු ගෑවුන යුනිෆෝම් එක සහ සපත්තු ගැලියුවම පෙනුන ඉදිමිල රතු වුණ කකුල් දෙක රාජකාරියේ තරම හොඳින්ම පෙන්නුවා. ඒකත් එක්කම ගෙදරට ගොඩවුණු ගමන් මේ පහලින් පේන්න තියෙන රූපේ තියෙන තාත්තාලාට හවස කන්න බෙදෙන කෑම පාර්සල් එක මගේ අතේ තියන්නේ hina වෙලා හරීම සතුටින්. "හිත උඩු කොමාව. අදත් ඕක දෙන වෙලේ කන්න බඩගින්නක් තිබ්බේ නෑ පුතේ. උදේට බැදගෙන යන පොඩි බත් ගෙඩිය විතරක් තාත්තාට ඇති නෑ. ඒක මන් දන්නවා. ඕක දුන්න වෙලේ බඩගින්නක් නොතිබුණෙත් නෑ ඒකත් මන් දන්නවා. කොච්චර එපා කිව්වත් හැමදාම ඔය පුංචි පාර්සලේ නැතුව තාත්තා ගෙදර එන්නෙත් නෑ. තාත්තාලා එහෙමයි. කවදාවත් එයාලට බඩගින්නක් දැනුනේ නෑ ළමයිගේ බඩවල් පුරවෙනකම්. ඉතින් මට තියෙන්නේ එකම ප්‍රාර්ථනයයි. ජීවිත සටනේ තෙරපෙන, දරුවෝ වෙනුවෙන් වේදනා හංගන් වෙහෙස වෙන, දරුපවුල් වගකීම් නිසාම අද නැතත් කවදා හෝ දළදා වදින්නම් කියා පිරුම් පුරන මගේ තාත්තා ඇතුළු සියලුම තාත්තාලා. දළදා නොවෙන්දත් නිවන් යන්න ඕන.